වැඩි දැන් වහන්සේගේ උපසම්පදාව කීයද? අපි මම ගුරු පොඩ්ඩක් ආම්දාට වැඩි ඉන්නවා. වස් 17යි. වැඩි ඉන්නවා. දැන් මං ඉතිරි. සුඛී දීඝායු සම්පත්තිය ඕකාස වන්දාන බන්ති කමා මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං අනුමෝදා සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං දතා සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කම්තමේ බන්තේ කමා සාදු ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි සාදු ඕකාස කමාමි බන්තේ තතියම්  සාදු ඕකාස කමාමි බන්තේ අවසර ගෞරවණීය අනුමානායක ස්වාමීන් වහන්සේට නිරුක් මේ උතුම් ධර්ම දානමේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ මේ පින් උත්තම ශක්තියක් වේවා ගෞරවනීය උපාධ්‍යානන් වහන්සේලාට මෞදමාපියන්ටත් මේ පින් අයිති වේවා දීර්ඝායුෂ සැලසීම සීම වේවා වහන්සේට බොහෝම වටිනා සේවාවක් කරන්නේ මේ රටේ විචුන් වහන්සේලා වශයෙන් හොඳට ධර්මයේ වෙන වෙන වල්පල් නැතුව පිරිසිදු ධර්මයේ සැබෑ ධර්මයේ සත්‍ය ධර්මයේ එක දිගට තාම වටිනා විදිහට මම ටිකක් ශ්‍රවණය කළාද වහන්සේට ඒක බොහොම ශක්්‍යතාවයේ තියෙන ඒ වගේම වෙන වෙන වල්පල් ජරා කතාන්දර නෙවෙයි බණ තමයි කියන්නේ මේ සුන්ගේ හිතට තාමත්ම වදින ආකාරය ඒ නිසා වහන්සේ කරන දාම සේවාව විශිෂ්ටයි. වහන්සේට තියෙන හොඳ හඩ පෞරුෂය. නිරෝගී සම්පත්තිය ලැබිලා වටිනාම සේවාවක් කරන්න වහන්සේට දලදා ආහාරම පීඨ තුරුවන් ඥාන භාවය දිවි දේවතාන් වහන්සේලාගේ රැකවරණයක් සැලසීවා. සාදු 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 ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී සුවපත් භාවයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් සාදු අවසන් ආයතන රාත්‍රී වහන්සේ දැන් මේ